ටොල්ට ෆ්ලයිට් එක ආව බැංකොල් ළඟම බීච් එකේ වීව් එක කොයි වගේද කියලා මේ අපි කියන්නේ අන්න අර පේන පැරාසේලින් try කරන්න පැරෂුට් එකේ යන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මගේ පැරෂුට් එක ආවා. foreigners ලා ටාගට් කරලා ඒගොල්ලෝ රෙස්ටොරන්ට් හදලා තියෙනවා. ඒ අතර හම්බුණා මෙන්න මේ මයිකල් ජැක්සන්. තියෙනවා ගොඩාක් ස්ට්‍රීට් ෆුඩ් එක මීට් වර්ග. හෙලෝ ගයිස්, ඔන්න ඉතින් අපි අද අරන් ආවේ පුකෙට් වොක් සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. අපි ඉතින් ඔන්න පුකෙට් වලට ෆ්ලයිට් එකේ ආව බැංකොක් ඉඳන්. අපේ ෆ්ලයිට් එක තිබ්බේ පාන්දර. ඉතින් අපි ටිකක් දවල් වෙනකන් නිදාගෙන හොටෙල් එකේ ඉඳලා ඔන්න එළියට බැස්සා පුකෙට් ටවුන් එක බලන්න. අපි ඉතින් මුලින්ම පුකෙට් ටවුන් එකේ චුට්ටක් ඇවිදින්න කියලා හිතුවා. එතකොට අපි දැක්කා ඈතින් බීච් එකක් තියෙනවා. ඉතින් අපි චුට්ටක් බීච් එකට ගිහින් බලන්න ඕනේ කියලා හිතුවා. ඔයාලට මම පෙන්නන්නම් අපේ හොටෙල් එක ගාව ඉඳන් තිබ්බ ළඟම බීච් එකේ වීව් එක කොයි වගේද කියලා. ඉතින් ඔයාලට පේන ඇති ලස්සන නිල් පාට බීච් එකක් එක්ක තියෙන වීව් එක. අපි ඉතින් මේ වීව් එක ටිකක් එන්ජොයි කරලා ඉතින් දැන් දවල්ට කන වෙලාවත් ඇවිල්ලා අපි චුට්ටක් ගියා දවල්ට කණ්ඩ තැනක් හොයාගෙන. අපි ඉතින් ඒ යන ගමන් ඉතින් බලාගෙන ගියා. ගොඩක් ಜಾති තියෙනවා පාරවල් දෙපැත්තේ ගන්න ටුවරිස්ට්ලා එන හින්දා. ඉතින් ඔයාලා පුකෙට් එනවා නම් මෙන්න මේ දේවල් ඕගොල්ලන්ට එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. අපි ඉතින් මෙන්න මෙතෙන් තමයි ආවේ. අපි හොයාගෙන ඇවිල්ලා මෙන්න මෙතනින් තමයි අපි ලන්ච් ගන්නවා කියලා තීරණය කරේ. ඉතින් අපි මෙතනින් ලන්ච් එක ගත්තා. ඉතින් කාලේ වෙනකොට ටිකක් හවස් වෙච්ච ඉඳන් අපි ටවුන් එකේ චුට්ටක් ඇවිද්දා. ඇත්තටම පුකෙට් ටවුන් එක නම් දවල් ඇවිදලා ලොකු ෆන් එකක් ගන්න බෑ. ඉතින් අපි ආයෙත් ගියා පුකෙට් වල බීච් එකට. ඉතින් අපි පික් කරන්න බෝට් එකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් අපි බෝට් එකේ නැගලා ඔන්න මුහුදු මැද්දට යන්න කියලා තමයි හදන්නේ. ඉතින් guys, ඉතින් මේක නිකම් බෝට් රයිඩ් එකක් නෙමෙයි. අපි යන්නේ අන්න අර පේන පැරාසේලින් try කරන්න. හැබැයි ඉතින් guys අපිට හිතුවා වගේම අපිට ඒ විදිහට මුහුද මැද්දෙන් පටන් අරන් පැරාසේලින් කරන්න හම්බුන්නේ නැහැ. මොකද මුහුද මැද්දට ගිහිල්ලා අපිට කිව්වා අද හුලං තියෙන්නේ ඒ පැත්තට නෙමෙයි කියලා. ඉතින් ඒගොල්ලෝ කිව්වා අපිට ලෑන්ඩ් එකේ ඉඳන් අපි පැරෂුට් එකේ එක්කන් යන්නම් කියලා. ලෑන්ඩ් එකෙන් අපේ ටේක් ඔෆ් එක ගන්නම් කියලා. ඉතින් අපි ආයෙත් යනවා බීච් එකට. ඉතින් guys පැරෂුට් එක යනවා නම් නිකන් යන්න බෑ. අපිට මෙන්න මේ කිට් එක දාගන්න වෙනවා. ඒගොල්ලෝ අපිට මේ කිට් එක ඇත්තටම අඳිනවා. මේක සේෆ්ටි එකට තමයි අපි අඳින්නේ. මේක රුඩින් අපි ලයිෆ් ජැකට් එකකුත් දානවා. දැන් ඉතින් පැරෂුට් එකේ යන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මගේ පැරෂුට් එක ආවා. මම ඉතින් ඇත්තටම මගේ පළවෙනි පාර තමයි මම පැරෂුට් එක යන්නේ. ඒක ඇත්තටම වෙනස් මාර එක්ස්පීරියන්ස් එකක්. ඔයගොල්ලොත් ගියොත් අනිවාර්යෙන් try කරලා බලන්න. ඔයගොල්ලන්ට පතාය වලින් පුකෙට් වලින් ඒ වගේම යෝකේ බීච් ඒරියාස් බීච් සයිඩ් වලින් ඔයගොල්ලන්ට පුළුවන් මේක එක්ස්පීරියන්ස් කරන්න තායිලන්ඩ් වල. ලොකු කොස්ට් එකක් වෙන්නේ නැහැ guys. සාමාන්‍යයෙන් affordable කොස්ට් එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් බාත් 17,000 1500ත් අතර තමයි කෙනෙක්ට රයිඩ් එකක් වෙන්නේ. ඉතින් මට පස්සේ වයිෆුත් ගිහිල්ලා එනවා එයාගේ රයිඩ් එක. මේක ඉතින් guys ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලොන්ගේ කෙනෙක් එනවා කොහොමත් පැරෂුට් එකේ අපිත් එක්ක යන්න. ඒකින්ද ඉතින් අපිට බය වෙන්න දෙයක් නැහැ. ගිහිල්ලා එන්න තමයි තියෙන්නේ. ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි අපේ පුකෙට් ටුවර් එකේ පළවෙනි දවසේ හවස් වරුව ඉවර වෙන්නේ. මේ වගේ ලස්සන බීච් එක වීව් එකත් එක්ක තමයි අපි දවස් ඉවර කරේ.
දවල් දවස් ඉවරනා කියලා ඉතින් අපි තායිලන්ඩ් වල දවස් ඉවර වෙන්නේ නැහැ. මොකද තායිලන්ඩ් ඕන කෙනෙක් දන්නවා නයිට් ලයිෆ් නම් ඉතින් තායිලන්ඩ් තමයි. අපි ඉතින් පුකෙට් වල නයිට් ලයිෆ් එක එක්ස්පීරියන්ස් ගන්න කියලා චුට්ටක් එළියට බැස්සා. ඔයගොල්ලන් පේනවා ඇති රෙස්ටොරන්ට් තනිකරම ෆොරිනර්ස්ලා ටාගට් කරලා ඒගොල්ලෝ රෙස්ටොරන්ට් හදලා තියෙනවා මාරම ලස්සනයි. අපි ඉතින් හෙමිට ගියේ පතොං බීච් එක පැත්තට, පතොං ස්ට්‍රීට් එක පැත්තට. පතොං ස්ට්‍රීට් එකත් ගායිස් ඉතින් ඔයගොල්ලෝ තායිලන්ඩ් ඇවිල්ලා තියෙන කෙනෙක් නම් පතාය වගේ ගිහිල්ලා තියෙන කෙනෙක් නම් ගොඩක් දුරට පතාය වෝකින් ස්ට්‍රීට් එක වගේම තමයි. ගොඩක් දුරට ක්ලබ්ස් ඒ වගේම එන්ජොයි කරන්න බාර් අනම්මනම් ගොඩාක් තියෙනවා. ඉතින් අපිට ඒ අතර හම්බුණා මෙන්න මේ මයිකල් ජැක්සන්. ඉතින් බලන්න එයාගේ ඩාන්ස් එක කොහොමද කියලා. ඉතින් බලන කට්ටියකින් පොඩි ටිප් එකක් කරන් අත්‍යවම ලස්සන ඩාන්ස් එකක් දැම්මා. අපි ඉතින් ඩාන්ස් එකත් බලලා පතොං වෝකින් ස්ට්‍රීට් එකේ ටිකක් ඇවිද්දා. ගොඩක් වීඩියෝ කරන්න බැහැ ගයිස්. මොකද වීඩියෝ එකට මොනවා හරි කමියුනිටි ස්ට්‍රයික්ස් දෙන්න පුළුවන්. ඒකින්දා ගොඩක් වටේට වීඩියෝ කරන්න නැහැ. ඒකින්දා පොඩ්ඩක් උඩින් පෙන්නගෙන යන්න. අන්න ඉතින් ඇවිදලා මහන්සියෙන් අපි ආවා ඩිනර් එක ගන්න. අපි ඉතින් මෙන්න මෙතනින් ඩිනර් එක ගන්නවා කියලා හිතුවා. මෙතන තනිකරම තියෙන ස්ට්‍රීට් ෆුඩ් වලට ඕනම ජාතියක් මෙතනින් ගන්න පුළුවන්. තායි ෆුඩ් තියෙනවා. මෙතන තියෙනවා ගොඩාක් ස්ට්‍රීට් ෆුඩ්, එක මීට් වර්ග, සී ෆුඩ් වර්ග, ඔයගොල්ලන්ට ඕන තායි ෆ්‍රයිඩ් රයිස් ඕන දෙයක් මෙතනින් ගන්න පුළුවන්. ඔන්නෝම තමයි ගායිස් ඉතින් ඩේ 1 එක ඉවරනේ. ඩේ 2 වීඩියෝ එක මීට වඩා ගොඩක් ඉන්ටරෙස්ටිං. එහෙනම් ඉතින් මම ඊගා වීඩියෝ එකකින් හම්බෙනකම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරගෙන යන්න. මං එහෙනම් යනවා. බයි බයි.